හායි වෙල්කම් ටු තුෂ් හෝම් කුකින්. අදත් මම ඔයාලාට ගොඩාක්ම රසවත් කෑමක් අරගෙන ආවා. අද අපි හදන්නේ හැමෝම කැමති වෙන රසම රස පිට්ටු කොත්තුවක්. පිට්ටු එක මේ විදිහට හදලා කෑවොත් දරුවෝ විතරක් නෙවෙයි වැඩිහිටියන් වුණොත් ගොඩාක්ම කැමැත්තෙන් කන කෑමක් වෙනවා. එහෙනම් අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. මුලින්ම මම බීලූණු ටිකක් ලොකුවට මෙහෙම කපාගෙන ඒ ටික ඔක්කොම මෙහෙම අතින් හොඳටම පොඩි කරලා අපි ඩීප් ෆ්‍රයි කරගන්නවා. ඒ වගේම අල ටිකත් මං පොත්ත අයින් කරලා ඒක මේ වගේ පොඩි පොඩි කෑලි වලට කපාගෙන සෝදලා අරගෙන ඒකට කහකොඩු ටිකයි ලුණු ටිකකුත් දාලා ඒ ටික හොඳටම මික්ස් කරලා ඒක හොඳටම ඩීප් ෆ්‍රයි කරගන්න තමයි යන්නේ. මම මේක ස්ට්‍රේනර් එකේම තියලා මෙහෙම කරාම ඒ අලවලින් එන වතුර ටික එහෙමම බහිනවා. ඊට පස්සේ ලිපේ තාච්චියක් තියලා තෙල් ටික රත් වුණාට පස්සේ ලූණු ටික දාලා ඒක හොඳටම ඩීප් ෆ්‍රයි කරලා අරගන්නවා. ඒ වගේම අපි කපලා තියාගත්ත අල ටිකත් මේ වගේ හොඳටම ඩීප් ෆ්‍රයි කරලා ඒකත් අරගෙන තියාගන්නවා. ඊට පස්සේ අපි අවශ්‍ය අනිත් දේවලුත් ලෑස්ති කරගන්නවා. මේ තියන්නේ අපි ඩීප් ෆ්‍රයි කරගත්ත ලූණු ටික. ඒ වගේම ඩීප් ෆ්‍රයි කරගත්ත අල ටික. ඊට පස්සේ පොඩියට කපාගත්ත ගාලික්. ඒකත් එක්ක ලොකු ලූණු ගෙඩියක් පොඩියට කපලා තියාගන්නවා. ඒකත් එක්ක අමු මිරිස් එකක් පොඩියට කපලා තියාගන්නවා. කරපිංචාත් අරගන්නවා. ඊට පස්සේ කැරට් එක පොඩි පොඩි කොටු වලට කපාගෙන බෝංචි ටිකත් පොඩියට කපා ගන්නවා. කැප්සිකම් එකත් පොඩි පොඩි කෑලි වලට කපලා අරන් තියාගන්නවා. ඒකත් එක්ක බිත්තර 3ක් අරගෙන ඒකත් බීට් කරලා තියාගන්නවා. පිට්ටු ටික හොඳටම පොඩි කරලා අපි කොත්තු එක හදන්න රෙඩි කරගන්නවා. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් ස්ප්‍රේ කරලා බටර් තේ හැන්දි 2ක් විතර දාලා හොඳටම මෙල්ට් වෙන්න අරිනවා. ඊට පස්සේ ඒවා මෙල්ට් වුණාට පස්සේ අපි පොඩියට චොප් කරගත්ත සුදු ලූණු ටිකක් දාලා ඒකෙම හොඳටම තෙම්පරාදු කරනවා. ඒකටම අපි පොඩියට කපාගත්ත ලූණු ටිකයි අමු මිරිස් ටිකයි ඒකත් එක්කම කරපිංචා එකක් දාලා හොඳටම තෙම්පරාදු කරනවා. මේ බලන්න මේ ගානට තෙම්පරාදු වුණාට පස්සේ පොඩියට කපාගත්ත කැප්සිකම් කෑලි ටික දාලා හොඳට තෙම්පරාදු කරනවා. ඒ ටිකක් ෆ්‍රයි වුණාට පස්සේ අපි කොටු කොටුවට කපාගත්ත කැරට් ටිකත් ඒකටම දාගන්නවා. දාලා ටික වෙලාවක් තෙම්පරාදු කරනවා. ඊට පස්සේ අපි පොඩියට කපාගත්ත බෝංචි ටිකක් දාලා ටික වෙලාවක් තෙම්පරාදු කරනවා. මේ වෙලාවේ ලිප මීඩියම් ෆ්ලේම් එකේ තියාගෙන තෙම්පරාදු කරා නම් හොඳයි. එතකොට ගානට ඒවා කුක් වෙලා එනවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු ටිකක් දාලා අපි ඒකටම එකතු කරගන්නවා සෝයා සෝස්. සෝයා සෝස් තේ හැඳි 2ක් විතර එකතු කරලා ඒ ටික ඔක්කොම හොඳටම කලවම් කරලා ටික වෙලාවක් ලිපේ තියනවා. ඊට පස්සේ අපි පොඩියට පොඩි කරගත්ත අපේ පිට්ටු ටික එකට එකතු කරනවා. මේ බලන්න එකතු කරලා හොඳට මේ වගේ කලවම් කරනවා. මේ වෙලාවේ අපි ලිප ලෝ ෆ්ලේම් එකට තියාගන්නේ. මේ වගේ දාලා දැන් බලන්න මේක නම් හොඳ විදිහට තියෙන නිසා මම වෙනම වතුර එහෙම එකතු කරගත්තේ නැහැ. ඊට පස්සේ එකට මෝඩියක් දාලා ටික වෙලාවක් ලෝ ෆ්ලේම් එකේ තියෙනවා. ඒ වෙලාවේ අනිත් ලිපේ අපි වෙනම තාච්චියක් තියලා අපි බීට් කරලා තියාගත්ත බිත්තර ටිකත් හොඳටම ස්ක්‍රැම්බල් කරලා ගන්නවා. මම බිත්තර ටික බීට් කරනකොට ඒකට ලුණු කුඩු ටිකක්වත් ගම්මිරිස් කුඩු ටිකක්වත් දාලා තමයි බීට් කරගත්තේ. මේ බලන්න අපි වහලා තියාගත්ත පිට්ටු එක කොහොමද කියලා විනාඩියක් විතර මෝඩියක් දාලා වහලා ඒක ලෝ ෆ්ලේම් එකේම යුවා. ඊට පස්සේ අපි හදාගත්ත ස්ක්‍රැම්බල්ඩ් එග්ස් ටිකත් ඒකට දාලා හොඳටම මික්ස් කරනවා. ඊට පස්සේ ඒකට අපි තවත් රසවත් කරන්න අපි ෆ්‍රයි කරගත්ත ලූණු ටිකයි අල ටිකයි එකට දාලා හොඳටම මික්ස් කරගන්නවා. මේ වෙලාවේ අපිට ලිප ඕෆ් කරගන්න පුළුවන්. ඕෆ් කරලා ආයෙත් මූඩිය දාලා ටික වෙලාවක ඒ රස්නෙම්ම තියන්න. එතකොට ඒ එළවලු ටිකයි අපි දාපු ෆ්‍රයිඩ් දේවල් ටිකයි ඔක්කොම එකට එක හොඳටම කලවම් වෙලා මාරම රසට එනවා අපි හදාගත්ත පිට්ටු කොත්තුවක්.
ඔයාලාත් මේ පිට්ටු කොත්තුව අනිවාර්යෙන්ම හදලා බලන්න. ඒකේ රස කාලම බලන්න ඕනේ. මං කිව්වට නම් හරියන්නේ නැහැ. ඔයාලා හදලා බලලා කාලා බලලා මේ පිට්ටු කොත්තුව ඇත්තටම රසද කියලා ඔයාලා බලන්න. ඔයාලට මේ විදිහට ඕනෑම පිට්ටු වර්ග වලින් හදන්න පුළුවන්. අද නම් රතු කැකුළු හාල් වලින් තමයි අපි හදලා තියන්නේ. ඔයාලා ඕනම පිට්ටු වර්ගයක් එක්ක මෙහෙම කරන්න පුළුවන්. මේ පිට්ටු කොත්තුව චිකන් කරිත් එක්ක නැත්තම් මාළු කරිත් එක්ක නැත්තම් කිරි හොදිත් එක්ක කාලා බලන්න රස කොහොමද කියලා. එහෙනම් ඔයාලත් මේ පිට්ටු කොත්තුව හදලා ඒකේ රස කොහොමද කියලා මාත් එක්ක ඔයාලගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න. Thank you.